සුබ දවසක් අපි ඉන්නේ බද්දේගම දේවදායාවේ කන්‍යාරාමේ. ඊයේ තමයි මෙහෙට ආවේ. ඊයේ නම් මට වීඩියෝ එකක් ගන්න ෆෝන් එකක් තිබුණා. මේ යාළුවෙක්ගේ ෆෝන් එකකින් තමයි වීඩියෝ එක ගන්නෙ. ටැබ් එක ගෙනාවා. ටැබ් එකකින් වීඩියෝ කරන්න බෑනේ. කරදරයි. ඒක උස්සන් ඉන්න බෑ. වීඩියෝ එක ගන්න බෑ. අනික බැටරි බහිනවා ශනිකව. මේ charge කරගන්න තරම් නෑ. ඒව ප්‍රශ්නයක් නෑ. මේ හොස්ටල් එක හොඳට තියෙනවා. මේ ඊයේ කෑමත් හොඳට තිබුණා. දේශනත් වටිනවා. සාමාන්‍ය ව්‍යවසායකත්වයකට යන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපිට අපි ළඟ නැති දැනුම අලගින් ලබා ගන්න පුළුවන් අවස්ථාව නොමිලේ මුදා කළ දෙනවට ඒක ලොකු දෙයක් ඉතින්. මෙලාවේ වහිනවා හොස්ටල් එකේ කට්ටිය දැන් කන්න යන්න හදන්නේ. මෙයා නම් නිදි මෙයා සුදු අම්මත් එක්ක මම කඩනවා තාම උදේ. ඉන්න හරි. අර පැත්තේ සුදු අම්මත් එක්ක මම කඩන තව එක්කෙනෙක් ඉන්නවා. මෙතන ඉන්නවා. හරි. මෙයාත් ඉන්නවා. හයි. අරයත් මම කඩනවා. හයි. මේගොල්ලෝ නම් පොඩි සාකච්ඡාවක් තින්නේ. මේ උදේ පාන්දර පොඩි ඩිස්කෂන් එකකට ඇවිල්ලා. මේ එකනේ සින්දු අහනවා. මෙයා සින්දු අහනවා. පේන්නෙත් නැහැ කලුවර. හයි. ස්ටෙප් එක ගහගෙන උදේ පන්තිර ගියාම පුවක් නෙමෙයි. මේ ඉන්නවා පුවක් මහත්තයා. අන්න ඉන්නවා එරන්ද. එරා හයි. හයි. අර යන මට මතක නෑ නම මොකක් හරි කා. අර ඉන්නේ ෆෝන් එකේ අයිතිකාරය මේ ඉන්නේ. හයි. අපි දැන් කන්නේ. මේ කෑම එක කනවා මට චුට්ටක් වැඩි සැලකිලි මොකද මේ මම VIP නේ. අනික් කට්ටිය මේ ඉන්දියාප්ප කනවා මම පාන් කනවා. දැන් කියන්න එපා කනකොට වීඩියෝ කරන එක සබ් නැහැ කියලා. හැමදාම නැහැ. රවුමක් යනවා තරහ වෙන්න එපා. මේ ව්‍යාපාරයේ හොඳම ඇගීම් කරු කවුද? ව්‍යාපාරයේ හොඳම ඇගීම් කරු කවුද? ව්‍යාපාරයේ අධීක්ෂකයා කවුද? ව්‍යාපාරයේ හොයා බලන හොඳම අධීක්ෂක උපකරණ ගණන් දෙකේ පරිවිපාක සමාජ විභාගයේ ඉගෙන මාත්‍යය PC නැවුරස්සාවට ගිය අර පොල්වත්තක් විකුණලා ආයෙ ඉංග්‍රීසි නැවුරස්සාවට ගියා. එසේ නැවත රට රැකියාවට ගිය විජයානන්ද පෙරටත් වඩා වැඩි මුදලක් උපයාගෙන 1900 ඔයාට අවශ්‍ය දවසට ලැබේ. මොකද? ජීවිතේ කනට දාන්න දුන්නා. නංගිගේ ජීවිතේ මේ දර්ශනය මගහරිනවා. පේන ලෝකයේ දකින්න විතරක්. මේකට හරියට ආයෙ ගහන්න බලන්න
එයාගේ ඉස්සරහ තිබුණා වාක්කේ බහින් නෑ කවුලෙන්නේ දෙයියනේ ඉංග්‍රීසි කතාව දෙන්නේ නෑ නේද එතකොට මේ නෑ ආපු ඉන්න මිලයින් ගන්න හරි පිළිබඳව අදහස් දැක්වීමට අපි සුමුවදකින් ඉඳලා ඊට පෙරම සූදානම් වෙනවා අපේ විශේෂාංගයක් විතර තිබෙන්නේ. අදන්නේ මනුස්සක පොඩි සහල් අපි අරගෙන කිසි ආකාරයකට කරගෙන හිටිනවා. හරිද? අපි ප්‍රථමයෙන්ම අපේ ඇක්ටිවිටි එක ඊට මම මොන උදව්වක් කරන්නේ කියලා උදව් කරයි. පාඩු කම්මල කයිලාසනේ මොනවා වගේ අනේ මෙයා කරනවා වගේ මොඩෙල් ඕනේ කියලා උදව් කරන්න ඕනේ කියලා ළඟට උදව් කරයි. දැන් කරන්නේ නවනිපන් කොංශ සභාවේ තරගයක් තියෙනවානේ මේ හැම සාසක් නිම ඒකේ ගෝල්ඩ් මොකද අපි මේ වැඩසටහනට එනකොට දීච්ච තත්ත්වය මෙයි අද අපේ තියෙන්නේ. අපි මේ වැඩසටහනට ඇවිල්ලා හැම පැත්තකින්ම අධ්‍යාපනයක් කරුවා. මේ කියන්නේ අපි විද්‍ය සමගාමීව විතරක් නෙවෙයි, ව්‍යවසාය සංවර්ධනය පමණක් නෙවෙයි, මෙතන විනයකින් හික්මීමකින් ඉන්න ඒ වගේම අපි ජීවිතයේ සමහරවිට මෙතන ඉන්න කට්ටිය මේ තරම් කාලයක් විදිවර්ගීතව කවදාවත් ඉන්න නැති. නමුත් මෙහි ආවට පස්සේ අපි රෑ 1 2 3 වෙනකම් කිසිම මහන්සියක් නැතුව අපි අධ්‍යයන කටයුතු කරා. ඒ අධ්‍යයන කටයුතු කරද්දී මම පළවෙනියෙන්ම ස්තුති කරන්න තමයි මම ඇත්තටම ආවේ මෙතෙන්ට. මොකද ජාතික ධර්ම සේවා සභාව මේ වගේ ටීම් වැඩක් කරපු එකට මුලින්ම ධර්ම සේවා සභාව වෙනුවෙන් අධ්‍යක්ෂකතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් ශ්‍රී ලංකාවේ මේ පත්වලින ආර්ථික පරිහානියට අනිවාර්යෙන් ඉදිරියට අවශ්‍ය වෙන්නේ මේ රටට ධර්ම ව්‍යවසායක අවශ්‍ය වෙනවා. ඒකට ධර්ම ව්‍යවසායක අවශ්‍ය